පාසල්වල ඇගේම් ක්‍රම ගැන සම්පූර්ණයෙන්ම අලුත් විදියකට හිතන අලුත්ම දැක්ම ගැන තමයි අද අපි කතා කරන්නේ. හරි, එහෙනම් අපි කෙලින්ම යමු විෂයට. මෙහෙම හිතලා බලන්න විභාගයක් කියන්නේ ළමයෙක්ට ලකුණක් දෙන එකකට විතරක් සීමා නොවි ඒ ළමයාගේ දියුණුවට පාර පෙන්වන මඟ පෙන්වීමක් වුණොත් කොහොමද? අන්න එතනින් තමයි මේ මුළු කතාවම පටන් ගන්නෙ. ඉතින් මෙච්චර කල් අපි දැකලා තිබුණේ මොකද්ද? හැමෝටම එකම මිම්ම කියන ක්‍රමය. ඒත් දැන් මේ කතා කරන අලුත් දැක්මෙන් වෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන එක. ඒ කියන්නේ එකෙක් දරුවාට වෙන වෙනම ගැලපෙන දිගටම සිද්ධ වෙන ඇගීම් ක්‍රමයකට යන එක. මේක ඇත්තටම ඇගීම් ගැන අපි හිතන විදිහේ ලොකු පෙරලියක්. හරි. ඉතින් මේ අලුත් දැක්මේ පදනම තමයි පාසල් මට්ටමේ තක්සේරුකරණය අපි කෙටියෙන් කියනවා SLA කියලා. සරලවම කිව්වොත් මේකෙන් වෙන්නේ ගුරුවරුන්ට ළමයින්ගේ දියුණුව ගැන හරියටම තොරතුරු එකතු කරගන්නත් ඒ දැනුම පාවිච්චි කරලා ඉගෙනුම් ප්‍රතිඵල තවත් හොඳ තැනකට ගේන්නත් අවස්ථාව හදලා දෙන එක. එතකොට මේකේ තියෙන ලොකුම අදහස මොකද්ද? ඒක හරීම සරල සමීකරණයක් වගේ. SLA ඒ කියන්නේ පාසල් මට්ටමේ තක්සේරුකරණයට තව දෙයක් එකතු වෙනවා. ඒ තමයි SBPTD. මේ දෙක එකතු වුණාම තමයි අර කියන පරිවර්තනීය වෙනස ඇති කරන්න පුරුවන් වෙන්නේ. හරි. එහෙනම් මොකක්ද මේ SBPTD කියන්නේ? අන්න ඒක තමයි මේ සම්පූර්ණ දැක්ම ඇත්ත කරන එන්ජින SBPBT. ඒ කියන්නේ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය. අර කලින් කිව්ව SLA සාර්ථක කරගන්න අවශ්‍ය ප්‍රායෝගිකම යාන්ත්‍රණය තමයි මේ. හොඳයි. එතකොට ඇයි මේ SBTD කියන ක්‍රමය මේකට හොඳම මාර්ගය වෙන්නේ? හේතු කීපයක්ම තියෙනවා. එකක් මේක පන්ති කාමරයේ ඇතුලේ වෙන දේවල් එක්කමයි බැඳිලා තියෙන්නේ. අනිත් එක ගුරුවරු අතර සහයෝගයෙන් ඉගෙන ගන්න පරිසරයක් හදනවා. ඒ වගේම පාසලටම ආйти දිගුකාලීනව පවතින පද්ධතියක් හැදෙනවා. හැම දෙයකටම වඩා වැදගත්ම දේ තමයි ගුරුවරුන්ව දක්ෂ තීරණ ගන්න පුරුවන් වෘත්තිකයන් විදිහට බලගන්වන එක. මේ ක්‍රමයේ තියෙන තවත් ලස්සනම දෙයක් තමයි ඒකේ තියෙන ප්‍රායෝගික බව සහ ඕනම කෙනෙක්ට ලේසියෙන් පටන් ගන්න පුළුවන් වීම. බලන්නකෝ මේකේ මාර්ග දෙකක්ම තියෙනවා. එක පැත්තකින් කිසිම වියදමක් නැති ක්‍රියාකාරකම්. ඒ කියන්නේ උපදේශනය දෙන එක, අනිත් ගුරුරුත් එක්ක එකතු වෙලා පුහුණුවීම් කරන එක වගේ දේවල්. අනිත් පැත්තෙන් සෙනසුරාදා දවස්වල කරන තක්සීරු සායන, ආදර්ශ පාඩම් වගේ පොඩි වියදමකින් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඕනෑම පාසලකට මේක පටන් ගන්න පුළුවන්. මෙන්න මේ පේන්නේ ඒ දේ ඇත්තටම ක්‍රියාත්මක වෙන හැටි. ගුරුවරු එකට එකතු වෙලා Tamanගේම වෘත්තීය දියුණුව Tamanම මෙහෙවනවා. මේකෙන් ගොඩනගෙන්නේ නිකම්ම දැනුම බෙදා ගන්න එකක් නෙවෙයි. එකිනෙකාගෙන් ඉගෙන ගන්න, එකිනෙකාට උදව් කරගන්න ශක්තිමත් වෘත්තීය සංස්කෘතියක්. හරි. එහෙනම් දැන් බලමු මේ සම්පූර්ණ පද්ධතියේ ක්‍රියාකාරී සැලැස්ම මොකක්ද කියලා. ඒ කියන්නේ මේකේ ඉන්න විවිධ අය, කමිටු සහ මේ ක්‍රියාවලි ඔක්කොම එකට එකතු වෙලා එකම යාන්ත්‍රණයක් වගේ වැඩ කරන්නේ කොහොමද කියලා. මේ මුළු පද්ධතියම මෙහියුම් කොඳු නාරටිය වගේ තමයි ප්‍රධාන කමිටු දෙකක් වැඩ කරන්නේ. පළවෙනි එක SBPD කමිටුව. ඒක තමයි වෘත්තීය වර්ධනය හදවත. ගුරු සංවර්ධනය සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ ඒ අය. අනිත් පැත්තෙන් ඉන්නවා පාසල් තක්සේරු කමිටුව. එහෙම නැත්නම් SAC. ඔවුන් තමයි හැම දෙයකම ප්‍රමිතිය ගැන බලමින් සාධාරණත්වයේ තහවුරු කරන තත්ත්ව ආරක්ෂකින් වගේ වැඩ කරන්නේ. මේ කමිටු වැඩ කරන්නේ තනියෙන් නෙවෙයි එකට බැඳුන චක්‍රයක් විදියට. බලන්නකෝ මුලින්ම ගුරුවරු ස්වයං තක්සේරුවක් කරලා Tamanට අවශ්‍ය දේවල් මොනවද කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ SBPTD කමිටුව ඒ අවශ්‍යතා විශ්ලේෂණය කරලා ඒකට ගැළපෙන සංවර්ධන වැඩසටහන් සැලසුම් කරනවා. මේ දේවල් සිද්ධ වෙන අතර SA කමිටුව ඒ වගේ ගුණාත්මකතාවය නිරීක්ෂණය කරලා ප්‍රතිපෝෂණය දෙනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලියටම අවශ්‍ය සම්පත් සපයලා සාර්ථකත්වයන් අගය කරලා විදුහල්පතිතුමා මේ හැම දෙයකටම පහසුකම් සැලසනවා. හොඳයි. දැන් අපි එන්නේ මේ කතාවේ වැදගත්මම සහ උද්වේගකරම කොටසට. මේ ක්‍රමයේ ප්‍රතිඵල. මේක හරියට නිසල වතුරකට ගලක් දැම්මම රැලි පැතිරිලා යනවා වගේ. එක තැනක ඇතිවෙන පොඩි වෙනසකින් වෙනස්කම් දාමයක්ම ඇති වෙනවා. අර කිව්ව රැල්ලේ මුල්ම බලපෑම දැනෙන්නේ ගුරුවරුන්ට. ඔවුන් කලින් තිබුණු ව්‍යාකූල තත්වයෙන් මිදිලා ලොකු ආත්ම විශ්වාසයකින් වැඩ කරන වෘත්තිකයන් බවට පත් වෙනවා. මෙන්න ඒ වෙනස ගැන ගුරුවරයෙක්ගේම වචනෙන් අහලා බලන්න. SBPTD මාව මොකක්ද කරන්න කියලා හරි අවබෝධයක් නැතුව හිටපු කෙනෙක්ගේ ඉඳලා විශ්වාසයෙන් යුතුව ඇගීම් මෙහෙවන නායකයෙක් බවට පත් කළා. මගේ ළමයි දැන් හොඳ ප්‍රතිඵල ගන්නවා. මොකද මම ඇගීම් පාවිච්චි කරන්නේ ලකුණු දෙන්න විතරක් නෙවෙයි ඉගෙන ගන්න මෙවලමක් විදියට. මේ වගේ අත්දැකීම් තමයි මේ පද්ධතියේ සාර්ථකත්වයට තියෙන හොඳම සාක්ෂිය. ගුරුවරුන්ගේ මේ අලුත් ආත්ම විශ්වාසයයි උනන්දුවයි කෙලින්ම ළමයින්ටත් දැනෙනවා. මෙන්න ඒ ගැන ශිෂ්‍යෙක් කියන දේ. ඉගෙනීමෙන් දැනෙන්නේ හවුලේ කරන දෙයක් වගේ. මම ඉගෙන ගන්න ඕන දේ මොකද්ද? ඒ ඇයි කියලා දැන් මට තේරෙනවා.
ඒ වගේම කොහොමද මම දියුණු වෙන්න ඕන කියලාත් මං හරියටම දන්නවා. අර අපි කතා කරපු පැතිරෙන රැල්ලේ පියවර ටික බලන්නකෝ. බලගෙන්වන ගුරුවරුන් නිසා ඉගෙනීමට ඇත්තටම කැමති උනන්දු වෙන සිසුන් පිරිසක් බිහි වෙනවා. ඒ වගේ ළමයි දකිද්දී දෙමාපියන් සහයෝගය දෙන්න තිරිමත් වෙනවා. මේ තුන්ගොල්ලම එකතු වුණාම පාසල ඇතුලේ ශක්තිමත් ඉගෙනුම් ප්‍රජාවක් ගොඩනැගෙනවා. ඉතින් මේ හැම දෙයකම අවසන් ප්‍රතිඵලය මොකක්ද? තිරසාර අධ්‍යාපනික විශිෂ්ටත්වයක්. හරි. එහෙනම් මේ සම්පූර්ණ කතාවෙන්ම අපි මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික මොනවද? 1. පරිවර්තනීය වෙනසක් සඳහා මූලිකම සමීකරණය තමයි SLA සහ SBPTD එකතු වෙන එක. 2. තිරසාර සංස්කෘතියක් හදන්න නම් වියදම් රහිත ක්‍රියාවලි හරිම වැදගත්. 3. මේකේ ඉන හැමෝම තනියෙන් නෙවෙයි ඒකාබද්ධ පද්ධතියක් විදිහට එකට වැඩ කරන්න ඕන. 4 වෙනි සහ වැදගත්ම දේ මේකේ ප්‍රතිඵලවල වාසිය මුළු අධ්‍යාපන ප්‍රජාවතම ලැබෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක් ඉතුරු වෙලම සෑම පාසලකම මේ වගේ අඛණ්ඩව දියුණු වෙන ඉගෙනුම් සංස්කෘතියක් ගොඩනගන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොනවද? මේක සමහර විට අපේ අධ්‍යාපනයේ ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය වෙන්න පුළුවන්. ඒ වගේම ලොකුම අවස්ථාවක් වෙන්න පුළුවන්.